Google Maps save locations. ලිම ෆෝන් එකේ ඇප් එක ඔන් කරගමු. රයිට් ගියා Google Maps. රයිට් දැන් මම ඉන්නේ Google Map වල. දැන් අපි තමන් ඉන්න ලොකේෂන් එක ඔන් කරගත්තට පස්සේ අනිත් පහෙන් පෙන්න තමන් ඉන්න ස්ථානය මේ තියෙන්නේ. දැන් මට ඕනි මේ ස්ථානය සේව් කරගන්න. දැන් මම මේ ස්ථානය සේව් කරලා දිනේ මම ඔබට වෙන ස්ථානයක් සේව් කරන හැටි පෙන්නන්නම්. රයිට් දැන් මගේ ගෙදර මේ නම තමයි මේ දාලා තියෙන්නේ. ඒතර මට මගේ ගෙදර තියෙන දේවල් බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඒතර මේ ගෙදර ලොකේෂන් එක පවා තමන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා ඔයගලත් මේ ආකාරයට තමන්ගේ නිවස හෝ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය ප්‍රොමෝට් කරගන්න පුළුවන්. මේකෙන් ඒක ගොඩක් දේවල් දැන් මේ පුද්ගලින් කරගෙන යනවා. නමුත් මම ඔබට යම් ස්ථානයක් සේව් කරන්න කියලා දෙන්නම්. බේසික් දැනුම දෙන්නම්. රයිට් මට ඕනේ දැන් මම මේ ස්ථානය කියන්නකෝ. මම මේ ස්ථානේ තමන් හිතට ගිහිල්ලා ඉන්නේ. මයි ලොකේෂන් තමන් ගිහිල්ලා ඉන්නේ. ඒ ස්ථානේ මාක් කරගන්න. ඊට පස්සේ මේ ඩ්‍රොප් පින් එක දැම්මට පස්සේ ඩ්‍රොප් පින් එක උඩ ටච් කරගන්න. එහෙම ටච් කරාට පස්සේ මේ මෙතන එනවා කොටස් කීපයක්. ඒකෙන් මේ add a missing place එකෙන් තමයි අපි යන්න ඕනේ. මේ add a missing place. ඒක ටච් කරාට පස්සේ තමුන්ට එනවා මෙන්න මේ විදිය details ටිකක්. ඒ details ටිකේ ඔබ මෙතන ලොකේෂන් එකේ නම දැන් ඔබ ඉන්න ලොකේෂන් එක මොකක් හරි ලස්සන භූමියේ ලස්සන ස්ථානයක් කියනකො හොඳ ඇට්‍රැක්ෂන් ලොකේෂන් එකක් කියනකො. රයිට් ඒ ස්ථානට අපි දානවා මොකක් හරි මෙතන L view point L view point කියලා දානවා. රයිට් L view point කියලා දානවා. ඊට පස්සේ අපි යනවා කැටගරි. මේක මොනවා කැටගරියටද අයිති වෙන්නේ? ඒතර තමන්ගේ ව්‍යාපාරයක් නම් තමන්ගේ හෝටලයක් නම් ඒ ආකාරයට shopping service තමන් කරන ඕන දෙයක් මෙතන තමන්ගේ තියෙන අවශ්‍යතාවය මත සේව් ක්ලාස් කෙනකට මේ এডুকেෂන් පැත්තට යන්න පුළුවන්. ඒක මම දැන් සේව් කරේ normal view point එකක්නේ. ඒ නිසා මම යනවා මේ outdoor කියන තැනට තමයි යන්නේ. එතන ඊට පස්සේ මේ garden, gym, hiking area ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. තමුන්ට බලා ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් එතනට ගිහිල්ලා මම යන්නේ එතන tourist attraction කියන දේ මම ඒ කියන්නේ දාන්නේ. ඊට මම outdoor දාන්නේ මම සේව් කරන්නේ. right. ඒ වගේම ගිහිල්ලා මට එතන address එකක් නැහැ. නමුත් මම ඒක මුකුත් දාන්නේ නැහැ. ඒ ලොකේෂන් එකේ එහෙම දාන නැත්නම් මෙතන තමුන්ට address එක දාගන්න පුළුවන්. right. ඊට පස්සේ locate within. දැන් මේකේ තමුන්ට අවශ්‍ය detail ගොඩාක් හරියට තමුන්ට add කරගන්න පුළුවන්. නමුත් මුකුත් නැත්තම් ඕන නැත්තම් තමන්ගේ home එකේ තියෙන detail ටිකක් තමුන්ට දාගන්න පුළුවන්. එතන ඊට පස්සේ add more details. එතන add more details කියන තැනට ගියාට පස්සේ ඒක ටච් කරගන්න. ඊට පස්සේ දාන්න පුළුවන් හවස් තමන්ගේ shop එක නම් shop එක කරලා තියෙන time එක කීයද Friday ඒ දේවල් හැමදේම තමුන්ට add කරගන්න පුළුවන්. නමුත් මට එහෙම දේවල් නැහැ දාන්න නිසා මම ඉතින් තමන්ගේ phone number එක දාන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එක දාගන්න පුළුවන්. මම මේ මුකුත් දැන් ඇඩ් කරන්නේ නැහැ. බේසික් ටික තමුන්ට කියන්නේ. ඒ නිසා ඔයාලට අවශ්‍ය පුද්ගලයෙකුට ඒක වැඩිදුර දෙන්න මම පසුව ඔබ දැනුවත් කරන්න. රයිට්. ඊපස්සේ මේ add photos තමන් අර ටච් කරපු ස්ථානේ මෙන්න මෙතන ෆොටෝ එකක් අපි ගන්නවා. රයිට්. එතනට ගිහලා මම folder එකට යනවා. hello folder. රයිට් මට ඕනි මෙන්න මේ ෆොටෝ එක තමයි මට දැන් එතනට මේ ගන්න ෆොටෝ එක සිලෙක්ට් කරවුවා. අයි done කරනවා ඊට පස්සේ. done කරාට පස්සේ එන ආකාරයට done. right දැන් ඔන්න මෙතන submit. මේකට submit එක ටච් කරන්න. okay. right submit කරාට පස්සේ තමුන්ගේ මේ Google account එක මෙන්න මේ ආකාරයට contribute point ටිකක් හැදෙනවා. මේ point ප්‍රමාණයන් ගත්තට පස්සේ ඔබලට වෙනම බැජ් සහ මේකේ තියෙන වාසි රසක් එකතු වෙනවා. මම ඔබට මේ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරන්නම්. මම හිතනවා දැන්ට බේසික් ලොකේෂන් එකක් සේව් කරන මගෙන් පුද්ගලයන් අහලා තිබ්බා ගොඩක් අය කොහොමද කරන්නේ කියලා. මම ඒකයි මේ වීඩියෝ එක ඉතාමත් ඉක්මනින් කරේ. කෙටි කාලයක් තුළදී අවශ්‍ය කෙනෙකුට ඇත්තම වටේවි. right. මම හිතනවා වීඩියෝ එක දැන් ඇති කියලා ඔබට ලබා දුන්න දැනුම. right. ඔබ සිතන සුබ දවසක්. බොහොම ස්තුතියි.